අඩෝ ඒකනේ. මොට දැන් අපි අමතකත් ඇති. පිස්සුද බං? දවස් ගාණක්නේ හම්බුන්නේ නැත්තේ. අඩෝ මේ කාලෙකින්නේ හම්බුනේ ක්‍රිකට්වත් ගහමුද? අඩෝ ඒක මරු අයිඩියා එක බං. කාලෙකින් ක්‍රිකට් පාරක්වත් ගැහුවේ නෑනේ. හරි මේ එහෙනම් වරෙන්ක ටොස් එක අල්ලන්න. ටොස් අල්ලන්න මෙතන මේ ඉන්ටර්නැෂනල් මැච් එකක් නෑනේ. ඔන්න ඔය ඉරියල්ලපන්. ඉන්නෙත් 4 දෙනා. නෙදකින් විතර. උඹලා හරියට මැච් එක පටන් ගන්නවත් දන්නේ නෑනේ. මේ ඉරියල්ලල්ල හිටියොත් වෙලා යනවනේ. කෝ සුප්පා උඹ නැවියන්කෝ. ඒ මොකටද යකෝ නැවෙන්න කියන්නේ? මං ඔය සීන් වලට නෑ. මොන සීන් එකක්ද උලමු කියන්නේ? නෑ දැන් උඹ ඇයි නැවෙන්න කිව්වේ? නැවෙන්න කිව්වේ උඹට මොකුත් කරන්න නෙමේ. 1 2 3 4 තෝරන්න. ඒක මිස. හරි අල්ලමුකෝ. කෝකෝ බෝල දාන්න. මේ බෝල පුළුවන් එකෙක් දාපන් හොඳේ. අනේ නිකම් ඵලයන් බයි යන්න. ගිය පාර නේද උඹ අර අවුරුදු 20 ක්‍රිකට් මැච් එකේ අර විමල් අයියා දාපු බෝලෙට ස්ටම්ප් ටිකක් පෙරලගෙන බිම වැටුනේ. හරි එහෙම තමා. පොඩ්ඩක් ඩාන් වෙනවා ඩූන් වෙනවා. ඒ වුණාට යකෝ ඕවර් එකකට 54ක් ගහපු එකෙන් මම. ඕවරේට 54ක්? මේ සුප්පා ඔහොම ළඟ ඉඳන් දාන්න එපා බං. දුවගෙන ඇවිල්ලා වේගෙන් දාපන්. ඒ වගේ බෝල තමයි මට ගහන්න හොඳ. දුව දාන්න උඹ හිතුවද මං උසේන් බෝල් කියලා? මෙන්න මේ දාන බෝල් එකට ගහපන්. අම්මී ඒ මොකක්ද යකෝ ඒ උනේ? මොකටද යකෝ බෝලේ දියත් දෙක ඉසුවේ? මං හිතුවේ බෝලේ අස්සෙන් යයි කියලා. ඔව් දැන් ගියා අස්සෙන් මට පේනවා. වැදුන වැදිල්ලට ගල් වෙලාද කොහෙමු. මේ උඹට බැට් කරන්න අමාරුයිනේ බං. අන්න අරහින් ගිහින් ඉඳගනින්කෝ. මම බැට් කරන්න. උඹ අවසානයේට බැට් කරපන්. නෑ අවුලක් නෑ. මං දන්නවා උඹ මේ මට ආදරේට කියන්නේ නැතුව මේ උඹට බැට් කරන්න ඕනවට නෙමෙයි කියලා. අවුලක් නෑ මං සෙල්ලම් කරන්නම්කෝ. මේ පාරවත් ගහපන් හොඳේ. අල්ලන්න ගිහින් ආයෙ හැම කුඩු කරගන්න එපා උඹේ අනම්මනම්. දාපන්කෝ. මේ උඹලට ට්‍රයල් එකක් පෙන්නුවේ. ඔව් දැක්ක මේ ට්‍රයල් එක. ගල් වෙලා හිටිය පැයක් විතර. බඹර චක්‍රේ වගේ බැට් එක කරුවා කෝබම් බෝලේ. දැක්කනේ. මං උඹලට කිව්වේ යකෝ කලින් ට්‍රයල් එකක් පෙන්නුවේ. බලපන් බෝලේ හොයාගන්නත් නෑ. අර එන්නේ කියද්දිම බෝලේ මල කෙලියයි. ආයෙ වැටුණ නේද ඔළුවට? යකෝ කරුමයක් පළ දෙනවා වගේ නෙමෙයි. ඒ කාලේ උඹ බෝල හොරකම් කරපුවාට පඩිසන් දෙනවද කොහේ දැන්? මේ උඹ අත කඩලා නේ දාන්නේ. අත කඩලා දාන්නේ ඔට්ටු නෑ හොඳේ. පිස්සුද බං? ඒ අත කඩලා දැම්ම ඉස්සර. හරි දැන් දාලා පෙන්නහන්කෝ උඹ අත කරකවලා. ඔන්න බලාගනින් බෝල. මං කිව්වේ බං මෝ මේ අත කඩලා දාන්නේ. පිස්සුද යකෝ? ඒ ට්‍රයල් එකක් පෙන්නුවේ. ඇයි ට්‍රයල් පෙන්නන්න ඔබ හිතුවද මේක ලර්නර්ස් එක් කියලා? හරි දාංගෝ. ඊගාව එක දාන්න හොඳට කරකවලා. මල කෙලියයි. අත කරකවලා දාන්නකින් අරුගේ මූණටනේ අතෑරුනේ. මොකද බල්ලෝ පූණට දමලා ගැහුවේ? ඈකෝ අත්තරර පෙනි විකට් එක තීද්දි මොකටද යකෝ මූණට බෝලේ අතෑරියේ? නෑ කරකවලා තමා බන් දැම්මේ. උඹලට අත කැඩෙනවා වගේ පෙරුණට. ඇයි උඹ එහෙම පේන උඹ මුත් අයියද? මෙතන මගෙන් කන පලා ගන්න නැතුව හරියට බෝලේ දාපන්. මේ මෝ කොහොම හරි අවුට් කරගන්න ඕනේ බං. ඉඳපන්කෝ. සුප්පා උන්න අල්ලපන්. කෝබන් මෙතන හිටපු සුප්පා බලහන්කෝ කැච් එක. බං. මොකෝ කියහන්? අච්චර ක්‍රිකට් ගහද්දි උඹ මොකද බං මෙතන කරන්නේ? අමතක වුණානේ බං ක්‍රිකට් ගහනවා කියලා. බලපංගෝ අර යකාව අවුට් කරගන්න තිබ්බ chance එකනේ. අඩෝ සමාවෙයන් බං. මෙයාවට පස්සේ ඉතින් මට ඕව අමතකයි. නෑ උඹේ නෙමේ වැරද්ද. මේ කෙල්ලගේ. යකෝ ක්‍රිකට් ගහන වෙලාවට එහෙම එනවද කියහන්කෝ. ඉඳහම් මං කතා කරන්න. සඳුනි නංගි මේ අහන්නකෝ. සඳුනි නෙමේ යකෝ. සඳුනි නෙමේද?
එහෙනම් හංසි නංගි මේ අහන්නකෝ. හංසි නංගිත් නෙමේ යකෝ. හරි හරි කවුරුණත් කමන්නේ. උඹ ඉදහංකෝ. අපි දැන් මෙතන ක්‍රිකට් ගහනවනේ. සෙල්ලම් කරන වෙලාවට එහෙම එන්න එපා. පස්සේ වෙලාව ගෙන්නකෝ. හරි හරි මං පස්සේ වෙලාව ගෙන්නම්කෝ. සුපුන් උඹ මට අහුවෙයන්කෝ. මේ කෙල්ලෝ කවුද කියලා මට එවෙලට කියපන්. බලහංකෝ කොච්චර ලේසියිද කියලා. ඔව් ඔව් හොඳ ලේසිය. අද කනවා කෑමක්. අඩෝ මේ මම ලකුණු 45ක් ගහලා තියෙන්නේ හොඳේ. පුළුවන් නම් 46ක් ගහලා පෙන්නපන්. ආපෝ ඊසි වැඩනේ. කෝ බෝලේ දාපන්කෝ. අම්මෝ යකෝ බෝලේ කොහෙන් ගියත් මුටමනේ වදින්නේ. අඩෝ මේ රවිය. උඹ ඔන්න ඔහෙන් පොඩ්ඩක් ඉඳගෙන ඉඳපන්කෝ. අම්මෝ බුදු අම්බේ අඩෝ බෝලෙට උඹත් එක තරහක් තියනවද කොහේ බං? මොකක්ද ගඳක් ඉන්නේ? පෙරේද කාපු කොත්තුවට බඩ අවුල් තිබ්බ බං තාම. මං හිතන්නේ බෝලේ වැදුන පාර මෙතනම ගියාද කොහේ? ඈ